තෙල් පොත මම මේක හැමදාම පෙන්නනවා දැකලා ඉතින් මේක 1873 පරණ මේකේ දිව්‍යාංගනාදී තෛලයේ තියෙනවා. ඒතකොට ඒකෙයි මේකෙයි මේ දෙකේම තියෙන්නේ එකම වට්ටෝරුව කිසිම වෙනසක් නැහැ. ඒක ඔබට පොතක් තියෙනවා නම් මම කියනවට බලන්න පුළුවන්. ඊළඟට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ තියෙන ඖෂධ සංග්‍රහය ඒකෙත් මේ වට්ටෝරුව තියෙනවා. ඒකෙත් වෙනසක් නැහැ. ඒක එකම වට්ටෝරුව. මේ පොත් තුනේම තියෙන වට්ටෝරුව එකයි. මම නැහැ කියන්නේ. හැබැයි අර මම හදන එකේ වට්ටෝරුව වෙනසක් තියෙනවා. කොතනද වෙනස? ඔව් ඒක මම පැහැදිලිව පෙන්නනවා. දැන් මේ පුස්කොළ පොත් දෙකක් තියෙනවා. මේක එකක්. ඒකට මම එක පොතක තියෙන එක සම්පූර්ණයෙන් පැහැදිලිව කියන්න. එතන ඔබට පේනවා මේකෙත් දාලා තියෙන දිව්‍යාංගනාදී තෛලය. හැබැයි මේ පොතේ තියෙන්නේ දේවාංගනාදී තෛලය. මේක දිව්‍යාංගනාදී තෛලය, මේක දේවාංගනාදී තෛලය. හැබැයි මේ වට්ටෝරු දෙක එකයි. ඔය වට්ටෝරු දෙක එකයි. ඒ කියන්නේ දැන් මම ඔබවහන්සේ කියන්නේ දැන් පුස්කොළ පොත් දෙකේම සඳහන් කරන වට්ටෝරුවමද මේ වට්ටෝරුවත් තියෙන්නේ. අර ඖෂධ පහ හැර අනිත් ඔක්කොම එකයි. ඉතුරු සියල්ලම කිසිදු වෙනසක් මේක පැහැදිලිව තියෙනවා. දැන් මේක තෙල් එක අර බෙහෙත් ටිකම තියෙන්නේ. අවසානට මේකේ ගුණපණක් ටික මම කියන්නම්. ඉතින් කියලා තියෙනවා ගමා මී තෙල් මනාවයි, ඉඳු තෙල් මනාවයි, පොල් තෙල් මනාවයි, තෙල් මනාවයි, තෙල් ලනු වැටෙන පදමට බාතබා. ඉතින් ඉවරයි බෙහෙත් ටික. ඕකේ තියෙන බෙහෙත් ටික. ඊට පස්සේ ඔන්න ගුණපණක් තියෙනවා. වාදං කොරද අතුල් පතුල් ඉදුමුණටද දසත ගාතේ රුදාවටද වායුවටද යහප මේ තෙල් ගාන විට මෝර කරවල දෙනු 8 දවසයි ඉස් සෝදනු 8 දවසින් තෙල් ගානු පිළිහුඩු නොකන. එතකොට සාපේක්ෂව මෙතන ගොඩාක් ගුණ කියලා තියෙනවා කෙටියෙන් තිබ්බට. ඊට පස්සේ ඔන්න කියනවා මම එක බෙහෙත් ටිකක් කියන කස්තුරි හඳුන් හිඟුරු පියලි අනිත් බෙහෙත මම කියන්නේ බෙහෙත් හතරයි තියෙන්නේ. ඒක ඔන්න දැන් මේ තෙල හිඳලා ඔක්කොම කරලා ඉවර වෙලා. ඒකට අර රෝග වලට ගන්න ටික තියලා ඉවරයි. අවසානයේ මම තායි තියෙනවා කස්තුරි හඳුන් හිඟුරු පියලි තව එක බෙහෙතක් මුල්ගෙන තෙලට දමන. දැන් මේ මම කියන එක නෙමෙයි. දැන් තෙල් එක අපි හිඳලා පදන් තියලා ඔක්කොම කරලා බාලා ඉවර වෙලා මෙන්න මේ වල කුඩු අරගෙන ආයි තෙල් එකට දාන්න කියලා කියනවා. එන තුනේ මම කියන එකක් නෙමෙයි. අරකේ තිබ්බ තෙල් එකට දාන්න නෙමෙයි සුවඳ දෙන්න. කොට්ටන් වලින් සුවඳ දෙන්න කියලා. ඔන්න වෙනස මම පැහැදිලි කරනවා. ඊට පස්සේ ඔන්න ගුණය වෙනස් වෙනවා. එතනින් පස්සේ කියනවා මුල්ගෙන තෙලට දමන. භූත ප්‍රේත ලෙඩ නොවන. يعني අනවින පොඩි වින බන්ධන හදි හූනියන් කියන මේ හැම පැත්තකටම කෙටියෙන් කියලා තියෙන්නේ හොඳයි කියලා. සාපේක්ෂව. ඒ කියන්නේ ආරක්ෂාවට මොන හොඳයි කියන ශූන්‍යයන් නොවති. රූපගත ගැසුණු වෙල් පැන්නේ ඉරි පැන්නේ තරහකට මිනි අල්ගානවා මේක දේවල් අද කරනවානේ. ඇස් වහ කටවහට මේ හැම දෙයකටම මේක ආරක්ෂාවට ගන්න පුළුවන්. පිස්සි ඒත් ඒකම තමයි මොකද සමහර අවස්ථාවලදී අපි පිළිගත්තත් නොගත්තත් පිස්සි කියන්නේ මානසික පීඩනය. සමහර අවස්ථාවලදී අනවින පොඩි වින නිසා මානසික පීඩනයක් ඇති වෙන්න පුළුවන්. ඒකට ඒක අපි දැන් කිව්වට සමහර කෙනෙක් අපිට බැන්නට ඇති වෙච්ච අය ඕන තරම් ඒ වට හොඳයි. ගෝර සර්පයෝ සටන් නොකරෙත් මේ තෙල් ඇල්ලූ විට සියලු ලෙඩ සංහිඳේ. මෙතන හොඳ වචනයක් තියෙන මේ තෙල් ඇල්ලූ විට සියලු ලෙඩ සංහිඳේ. ඒකට මේ කියන්නේ අර මුලින් කිව්ව රෝග තියෙනවනේ. එවැනි කෙනෙක්ට ප්‍රතිකාර කරන්න කලින් මේ තෙල් එකෙන් සුරයක් හරි දාන්න පුළුවන් නම් ඒ කෙනාගේ කරන ප්‍රතිකාර පැත්ත ඉක්මනින් සනීප වෙනවා. නැතුව මේ හන්දි රෝගයක් තියෙන කෙනෙක්ට සුරයක් දැම්ම කියලා හන්දි රෝගය හොඳ වෙනවා කියන එක නෙමෙයි. වැරදිවට තේරුම් ගන්න හොඳ නෑ අපි. يعني එකෙන් වෙන්නේ අර මානසික සුවයක්. අපි හිතනවා අද අපි සමහර වෙලාවට කියනනේ කතාවට අර ડોක්ටර් ළඟට ගිහිල්ලා ඒ ડોක්ටර්ත් එක්ක කතා කරත් ලෙඩ හොඳ වෙනවා කියලා. එහෙනම් අපේ සමාජයේ මත තියෙනවනේ. ඒ වගේ තමයි කියන්නේ මේ තෙල් ටිකක් හදාලා බෙහෙත් කරොත් ඇත්තටම ඉක්මනින් ප්‍රතිකාරයෙන් කියනකට සුව වීමක් වෙනවා. තල තෙල් කවණු සනීප වෙයි. මේ තෙල් බෝ නොකර ටික ටික ගන්න. ගොඩාක් විනාශ කරන්න එපා කියලා ගෙන් චුට්ට චුට්ට දෙන්න. තව ඒකට ගුණපණක් කියලා තියෙනවා. සන්නිපාතයට ඌර්ධාවට යහපති. මේ තෙලට 3 මාසකට වරක් කට්ට කුමංජල් දුන් පානු සඳුන් කොට්ටන් දුන් පානු. කොට්ටන් තිබ්බනේ. හැබැයි මෙතන
ඒකෙත් එන බෙහෙත් ටික වැඩි. ප්‍රසිද්ධ සහ අපේ ජනප්‍රවාදයේ අපේ පොත්පත්වල තියෙන අච්චු පොත්වල තියෙන දිව්‍යාංගනාදී තෙලට එන්නේ කොට්ටම්. ඒකෙන් තමයි දුම් දෙන්නේ. හැබැයි මේකේ කියනවා ඊට වඩා වැඩි ප්‍රමාණයක් මොනවද අපි දැක්ක දැන් කට්ටකු මංජල් දුම් සඳුන් කොට්ටම් පාන්. ඒක වර්ග 3ක් තියෙනවා. ඔන්න ඊට පස්සේ කියනවා මේකේ තව ಗುಣ සර්වජන වෛශ්‍යාවයි. එතනදී කියන්නේ සර්වජන වෛශ්‍යාවයි කියන්නේ ආකර්ෂණීය පැත්ත කියන එකනේ අපි ප්‍රායෝගිකව ගන්න. ඒක එක වචනෙන් දීලා තියෙනවා අර්ථ ගොඩක්. යන තන ප්‍රසාදය, කීර්තිය, ඒ වගේ සර්වජන සියලු මිනිස්සුන්ගේ ජනයාගේ වශ්‍ය ආකර්ෂණය. යුද්ධයට අංගම් පොරටද ඇඟ ඉසදා. එතනත් කියන්නේ ජයනේ. කියන්නේ ඉස්සර කාලේ යුද්ධ කරන්න යනකොට සමහර අවස්ථාවල මම කලින් කියලා තියෙනවා සමහර තෙල් වර්ග බාහුවේ ගාගෙන යනවා. මේ කොහොම මිනිස්සු ඉනාවේ සමහර අවස්ථාවල පොඩි ගාගෙන යනවා. සමහර අවස්ථාවල කඩුවේ ගාගෙන යනවා. සමහර අවස්ථාවල ඉසේ ගාගෙන යනවා. දැන් මෙතනත් ඒක කියනවා ඇඟ ඉස දාන. ඇඟේ ඉසේ ගාගෙන යන්න කියනවා අංගම් පොරට යනවා නම් යුද්ධයට යනවා. ඒකට අංගම් පොර කරන කෙනෙක් කොහොම තරඟ විභාග වලට යන කෙනෙක්ට මේක ජය ගන්න හොඳයි කියන අර්ථය තමයි එතනින් දෙන්නේ. ඊළඟට කියනවා 8 දවසකට ඉස්සෝදනු ඉරිදා තෙල් නලලේ තිලක ලනු හතුරෝ මිතුරෝ වේ. එතනත් විශේෂ කරලා තියෙනවා දිවරාය තෙල්ට ඔබ තියෙනවා. ඉරිදා දවසේ නඩුවට යනකොට නලලේ තෙල් ටිකක් දාගෙන යන්න කියලා. එතකොට නඩුවෙන් සාපේක්ෂව තමන්ගේ පැත්තට හොඳ අවස්ථාවක් එනවා කියනවා. ඒකට මේකෙත් කියන්නේ ඉරිදා දවසේ අපි විශේෂ ගමනක් යනවා නම් කවුරු හරි හම්බ වෙන්න යනවා නම් තෙල් ටිකක් නල්ලේ ගාගෙන යන්න පුළුවන්. තෙල් ගැසූ විට සියලු භූත ප්‍රේත යක්ෂ යෝ දුරු වෙත් සීමපත් සියලු සම්පත් ලැබෙයි කියලා කියනවා. ඔය තමයි සාමාන්‍ය වට්ටු.